කොළඹ ප්‍රධාන පාසල් ආශ්‍රිතව නොවන උදේට ප්‍රේතියෝ දරුවෝ අරගෙන එනවා පාසලට. තේරෙනවද? අම්මලා දරුවෝ ඉන්නවා. දරුවා පාසල් එක්කයන් එනකොට එක්ක මහපාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙනවා. තේරෙනවද? දෙන්න මැරෙනවා. එහෙම නැත්නම් මොකක් හරි වෙලා මැරෙන වෙලාවේ ඉගෙන ගන්න දරුවා උපාදානය වෙනවා. දැන් භික්ෂුවක් සමාධියෙන් පසු වෙනකොට එයා දකිනවා කොළඹ තියෙන ප්‍රධාන පාසලක් ඉස්සරහා තියෙන බස් ස්ටෑන්ඩ් එකේ ප්‍රේත අම්මා කෙනෙකුත් පාසල් ඇඳුම ඇඳගත්ත බෑග් එකක් ගත්ත ප්‍රේත දරුවෙකුත් අතින් අල්ලගෙන ඉන්නවා. එයා ඒ ඉන්නේ බස් එකේ නැගලා යන්නේ. තේරෙනවද? ඒ බස් එකේ නැගලා ගියාට බස් එකේ ඇතුළේ ප්‍රේතෙක් ඉන්නවා කියලා කවුරුත් දන්නේ නැහැ. මනුස්ස ලෝකේ දරාගත් උපාදානයට අදාළව මැරිලා එයා හැම උදෑසනකම අර දරුවා අරගෙන ඉස්කෝලේට එල පන්තියට දානවා. කවුරුත් දන්නේ නැහැ. නමුත් පන්ති කාමරේ දරුවා ඉන්නවා. පන්තිය ඇරුණාට පස්සේ ප්‍රේතිය දරුවාව එක්කගෙන එයාගේ ප්‍රේත උපයමට යනවා. ඒ වගේ මේ උපාදාන පත්‍ය බව. මේවා කෙරේ උපාදානයේ සකස් කරගත්තොත් අනිවාර්යයෙන්ම නෝනා ඊට අදාළව ප්‍රතිසන්දිය ලැබලා ඊට අදාළව ප්‍රේත ලෝකෙදී ක්‍රියාවන් සිදු කරනවා. නමුත් මේක සද්ධාවෙන් පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් එයා චතුූපපාත ඥානයේ పూర్ව නිවාසන් ඥානය තුලින් පිළිගන්නවා. එහෙම නොවන තාක්කල් අපි දේශපාලනය තුල නම් බලවත් අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. නායකයෝ නිසා මේ ජනතාවත් ඕවාට මැදි වෙලා හවස ප්‍රවෘත්ති අහන වෙලාවට දෙයි හාමුදුරනේ කොච්චර මිනිස්සු ලෝභ දේශ මොහය නැති කරගන්නවා. මොන තරම් දේශය නැති කරගන්න. ඇති කරගෙන බලවත් අනතුරු කරා යනවා. ඒ වගේම වර්තමාන සමාජයේ ස්වාමින් වහන්සේලා දේශපාලනයට යොමු වීම නිසා බලවත් අකුසල් ගිහි පිංගතුල්ලා සිද්ධ කරගන්න. උන්වහන්සේලා අකුසල් සිද්ධ කරගන්නවා වගේම ගිහි පිංගතුල්ලා සිද්ධ කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සංඝයාට මේවට යන්න එපා කියලා. ඒ සංඝයාට මේවාට යන්න එපා කියන්නේ මේවාට ගියොත් සංඝයා නිසා ගිහි පිංගතුල්ලා බලවත් අකුසල් කරගන්න.